වස්ත්‍ර පූජා කිරීමෙන් එහෙම නැත්නම් වස්ත්‍ර දන් දීමෙන් ලැබෙනා වූ ආනිසංස මොනවද කියලා අපි දැන් බලමු. විශේෂයෙන්ම තමයි රන්වන් සිරුරක් ලැබීමට මේ වස්ත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස හේතුවක් වෙනවා. ඒ වගේම ශරීරයේ දූවිලි තැවරීමක් නැතිවීම මේ සසර පුරාවට ලැබෙනා වූ තවත් ආනිසංසයක්. ඒ වගේම තමයි රැස් විහිදෙන ආකාරයේ තේජාන්විත ශරීරයක් ලැබීමටත් හේතු වෙනවා. බලවත් ශක්තිය ලැබීමටද මේ වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංසයක් විදිහට සැලකෙනවා. ශරීරයේ සිනුදු භාවයටද පත්වීම වස්ත්‍ර පූජා කිරීමෙන් ලැබෙනා වූ තවත් ආනිසංසයක්. ඒ වගේම තමයි නොයෙක් වර්ණ ලැබීමටද හේතුවක් වෙනවා. නොයෙක් වර්ණ ලැබීමද තවත් එක ආනිසංසයක් තමයි මේ වස්ත්‍ර දානයේ ආනිසංස ලෙස හැඳින්වෙන්නේ. අපි බලමු ආයෙත් මොනවද මේ ආනිසංස කියලා. ආනිසංස 6ක් ලැබෙන්න තියෙනවා. ආනිසංස 6ක් ලැබෙනවා. අපි බලමු ආයෙත් මොනවද මේ ආනිසංස කියලා. රන්වන් සිරුරක් ඇතිවීම. ඒ වගේම තමයි ශරීරයේ දූවිලි තැවරීමක් සිදු නොවීම. රැස් වේදන ආකාරයේ ශරීරයක් ලැබීම. බලවත් ශක්තියක් ලැබීම. ශරීරයේ සිනුදු භාවයට පත්වීම. නොයෙක් වර්ණ සම්පත්තිය ලැබීම. ඉතින් මේවා තමයි මේ වස්ත්‍ර දානයේ ආනිසංස ලෙස හැඳින්වෙන්නේ.